මින් නොගැලපෙන්නේ කුමක්ද? A. තියඩෝ රූස්වෙල්ට් පළමු ලෝක යුද්ධය. B. ෆ්‍රැන්ක්ලින් B. රූස්වෙල්ට් දෙවන ලෝක යුද්ධය. C. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු සිවිල් යුද්ධය. D. ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකානු විප්ලවය. උත්තරේ A. උත්තරේ A. තියඩෝ රූස්වෙල්ට්. ෆයිනල් ආන්සර්. පොඩ්ඩකින් පළවෙනි ලෝක යුද්ධය වෙද්දී ඇමරිකාවේ හිටියේ වුඩ්‍රෝ විල්සන්. මට ගොඩක් ෂුවර් එක එයාට ඒ දවස්වල කියලා තිබ්බේ එයා පැසිෆිස්ට් කෙනෙක් කියලා. ඒ කියන්නේ එයා යුද්ධයට යන්න කැමති නැහැ කියලා. එතකොට පළවෙනි ලෝක යුද්ධය ඉස්සෙල්ලාම පටන් ගද්දී ඇමරිකාවේ ගොඩක් ජර්මනු කට්ටියත් හිටියා. ඒ නිසා එයා හැමතැනම කී ගියා අපි යුද්ධ කරන්නේ නැතුව මේක විසඳගමු ඒ වගේ කියලා. තියඩෝ රූස්වෙල්ට් මං හිතන්නේ එන්නේ වුඩ්‍රෝ විල්සන්ට කලින්. ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් දෙවැනි ලෝක යුද්ධය මට ගොඩක් ෂුවර්. එයා තමයි දෙවැනි ලෝක යුද්ධයේ USAව වර්ල්ඩ් වෝ එකට ඉන්වෝල්ව් කරගත්තේ. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු සිවිල් යුද්ධය එකත් ගොඩක් ෂුවර්. මොකද ඒබ්‍රහම් ලින්කන්ගේ පැත්ත තමයි ස්ලේවරි මට වචනේ දන්නේ. ස්ලේවරි වලින් කළු ජාතිකයන්ව මිඳව ගන්න එයා ෆයිට් කරා. ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකානු විප්ලවය කියන්නේ මං හිතන්නේ ඇමරිකන් රෙවලූෂන් එක වෙන්න ඕනේ. එතකොට එයා තමයි ඇමරිකාවේ ලීඩර් හැටියට හිටියේ. මම හිතන්නේ ඒ ෆයිනල් ආන්සර්. ෆයිනල් ආන්සර්. ෆයිනල් ආන්සර්. ඔයා ඉක්මනින් උත්තර දුන්න, ඉක්මනින් හොයාගත්තා. ඒ උත්තරය අපි චෙක් කරලා බලනවා. පිළිතුර